ඔයා මේ දේවල් හීනෙන් දැකලා තියෙනවා නම් ඔයාගේ නපුරු කාලය ඉවරයි. අපි හැමෝම ජීවිතේ කවදා හරි හීන කියන දේ දැකලා තියෙනවා. ඒවා නරක හීන වෙන්න පුළුවන්, හොඳ හීන වෙන්න පුළුවන්. සමහර වෙලාවට උදේට නැගිට්ටාම අපි මොකක්ද දැක්කේ කියලා අපිටවත් හිතා ගන්න බෑ. ඒ තරම් අමුතු හීන අපි දැකලා තියෙනවා. ඉතින් ඔයා දැනන් හිටියද සිහින විද්‍යාවට අනුව කෙනෙක් දකින හීන වලින් එයාලගේ අතීතය, වර්තමානය, අනාගතය සම්බන්ධ වෙනවා කියලා. ඔයාගේ හීන හරියට අධ්‍යයනය කළොත් ඔයාගේ සෞඛ්‍ය, මූල්‍ය තත්ත්වය, ආදරය, වාසනාව ගැන වුණත් අපිට ඕනම දෙයක් කියන්න පුළුවන්. ඉතින් අද අපි මේ කතා කරන එක හීනයක් හරි ඔයා දැකලා තියෙනවද කියලා දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මොකද සිහින ලියවිල්ල කියන පුරාණ ග්‍රන්ථයට අනුව ඔයා මේ හීන වලින් එකක් හරි දැකලා තියෙනවා නම් ඔයාගේ අනාගතේ හරියම දීප්තිමත් එකක් වෙන එක කාටවත් නවත්තන්න බෑ. සිහින ලියවිල්ලට අනුව දේදුණු කියන්නේ බලාපොරොත්තුව, පරිවර්තනය වගේම දිව්‍යමය පොරොන්දුවේ බලවත් සංකේත වෙනවා. ඔයා දැන් ගත කරන්නේ නරක කාලයක් නම් මේ දුෂ්කර කාල පරිච්ඡේදය ඉවර වෙනවා කියලත් සාමේ සෞභාග්‍යමත් කාලයකට ඇතුල් වෙනවා කියලත් මේකෙන් සංකේතවත් වෙනවා. ඒ වගේම නව අවස්ථා, අරමුණු, හීන සාක්ෂාත් කරගන්න එකට හොඳ සලකුණක් තමයි මේ දේ දුන්න. ඔයා හීනෙන් දේ දුන්නක් දැක්කොත් ඒකෙන් කියවෙන්නේ ඔයාගේ ප්‍රාර්ථනා ඉටු වෙන කාලයයි මේ උදා වෙන්නේ කියලා. ඔයා එළදුනුන්ට හීනෙන් කන්න දෙනවා දැක්කොත් ඒක ගොඩක් හොඳ සුබ නිමිත්තක්. ඒකෙන් කියවෙන්නේ ඔයාගේ වැහිලා තියෙන වාසනාවේ දොරටු ඉක්මනින්ම ඇරෙන්න යන්නේ කියන එක. ඔයා යම්කිසි මූල්‍යමය කටයුත්තක් ආරම්භ කළා නම් ඒකේ සමෘද්ධිය, පෝෂණය